ඇති දැන් වැඩ කියන බොරුවට තවත් අහුවෙන්න එපා. මම ඔයාට කියනවා දැන් කම්මැලි වෙන්න. ඇත්තටම කම්මැලි වෙන්න ඕනේ නොවැදගත් දෙයට. ඔබේ දවසෙන් වැඩිම හරියක් වැයවන්නේ 80%ක් විතරම නොවැදගත් දේවල් වලට. තීරුමක් නැති කතා, පුරුද්දට කරන ඒත් ප්‍රතිඵලයක් නැති පුරුදු, තමන්ගේ සාර්ථකත්වයට හේතු නොවන වීඩියෝ නරඹීම්. හිතලා බලන්න ඔයාගේ YouTube එක, TikTok එක, Instagram එක. ඔයාගේ සාර්ථකත්වයට අදාළ වීඩියෝ වගේ පළ වෙනවද? ඔයාලට පෙන්වනවද? ඔබ වැනි channels page එක subscribe කරලා follow කරලා තියාගෙන ඉන්නවද? ඔබ බලන්නෙම නොවැදගත් වීඩියෝ. ඔබට අවශ්‍ය කරන සාර්ථකත්වයේ තියෙන ඔබ කරන ක්‍රියාවල නෙමෙයි, ඔබ නොකරන දේවල් වල. අපි බුද්ධිමත් අලසකම් පාවිච්චි කරමු. ඒක මාර ආයුධයක්. ඔබ මොලේ පාවිච්චි කරන්න. මේ මහන්න මට මේක කරන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද්ද? මේ දේ වෙන කෙනෙක්ට කියලා කරගන්න පුළුවන් නම් මං ඇයි කරන්නේ? මාගේ ප්‍රධාන සිහිනයට මේකෙන් ප්‍රයෝජනයක් තියනවාද? ඔබේ ශක්තිය, ඔබේ කාලය හරියට ගින්දර වගේ. ඒක කුණු දහයට දාලා කරුණේ නාස්ති කරන්න දෙන්න එපා. ඒ ගින්දර දාන්න ඕනේ ඔයාගේ සිහිනය කියන ඉලක්කයට. දැන්ම නැගිටින්න. ඔබේ මේසෙන්, ඔබේ ෆෝන් එකෙන්, ඔබගේ මනසෙන් සියලුම කුණු ඉවත් කරන්න. නොවැදගත් දෙයට කම්මැලි වෙන්න. වැදගත් දේවල් වලට විතරක් මහන්සි වෙන්න. ඒක තමයි ජීවිතයේ දිනන මඟ.